කියලා. නෝනේ ශිවෝචට රැට හයි කොහමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නවද? ඉතින් සමහර විට මේ වීඩියෝ බලන ඔයාලා සමහර අය ඉතින් මේ මොහොතේ හොඳින් ඉන්න තියෙන්න පුළුවන්. මොකද ලංකාවට වෙලා තියෙන දේත් එක්ක ඉතින් ඒ හැම දෙයකටම ගොඩක් දුක් වෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මං අද මොකද මේ කරන්නේ කියලා. ඔන්න ඉතින් අද vlog එකේ දනු ඉන්නේ නැති තරම්. ඉතින් මම අද දවස ගෙවන්නේ කොහොමද කියලා තමයි අද මෙයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඔන්න ඉතින් උදේ පාන්දරම නැගිටිපු ගමන්ම මම ඉතින් මොන මූණවත් සෝදලා නැහැ. Hi. You say You say Apachi. You say Amma. මෙතන අපි සියෝ බබාගේ සෙල්ලම් වල පෙට්ටිය. සියෝ බබාගේ ෆිෂ් තමයි මේ ඉන්නේ. ෆිෂ්. ඊට කියන්නේ මොකද මේ ෆිෂ් එළිය හිටියේ ඊයරා ඔන්න අපේ සියෝ බබාගේ සෙල්ලම. සියෝ බබා සුදු පුතා මේ ඉන්නේ මේ සුදු පුතා. සුදු මානික කෝකෝ ෆිෂ් ඉටි මේ තියන්නේ යාගේ ආසම සෙල්ලම් බඩුව. ඔන්න ඔහොම සෙල්ලම් බඩුවට ගියාට දීලා තමයි මම දැන් ඉතුරු වැඩේ කරන්නේ. එන්න ඊයේ හදපු අපේ ඉන්දියාප්ප කොත්තුව ඉතිරි ටික. මට ඊට වඩා දෙයක් නෑ මොකද දැන් ඉතින් අපි යන්න ඕනේ නෑනේ. හරි ඔන්න ඉතින් අපි බලමු මොකද මං අද උදේ ඉඳන්ම කරේ කියලා. ඉතින් ඔන්න ඔයාලා දන්නවා අපේ කලින් vlog එක තමයි ඉන්දියාප්ප කොත්තු. ඉතින් ඔන්න ඊළඟ දවසේ තමයි මම මේ vlog එක කරන්නේ. ඉතින් ඉන්දියාප්ප හදලා පෙඟෙන්න ඕන ටිකක් මම ඒක නිසා රෑ මට ඒක පෙඟෙන්න තියලා ආයෙ හොදන්න ටයිම් එකක් නැහැ. මොකද රෑ වෙලා තමයි අපි කොත්තු හැදුවේ. ඉතින් ඒක නිසා මං හිතුවා ඒ ටික පෙඟෙන්න තියලා දෙසෝදනවා කියලා. ඉතින් ඔන්න දැන් මට තියෙන සෝදන්න. ඉතින් උදේම නැගිටපු ගමන් මූණවත් සිදුවේ නැහැ. මොකද මට ඊට කලින් වැඩ ටික කරලා ඉවර වෙන්න ඕනේ. නැත්තම් ඊට පස්සේ තමයි මට වොෂ් එකක් දාන්න. ඉතින් ඔන්න ඒක නිසා මම උදේම නැගිටපු ගමන් ශිව බබාවත් මම සාලෙන් තියනවා. මොකද ඇඳේ තියන්නේ නැහැ. මොකද එයාටත් පොඩ්ඩක් ඇක්ටිව් වෙන්න ඕනේ උදේ පාන්දර. මේක නිසා මම එයාව ඇඳේ තියන්නේ නැහැ. ඉතින් උදේ පාන්දර බිම තියලා එයාටත් සෙල්ලම අරුවක් දීලා මම මගේ වැඩ ටික කරගත්තා. ඉතින් ඔන්න රෑ කොත්තු හැදුවට ඉන්දියාප්ප කොත්තු හැදුවට ඉන්දියාප්ප ගොඩක් ඉතුරු වුණා. ඉතින් ඔයාලා දකින්න තිනේ ඉන්දියාප්ප කොත්තුත් ඉතුරු වෙලා තිබුණා. ඉතින් ඉන්දියාප්ප කොත්තුවත් අපි දෙන්නට උදේ කන්න ඉතුරු වුණා. ඉතින් ඉන්දියාප්ප වෙනමත් ඉතුරු වුණා. ඔන්න ඉතින් ඒක නිසා දනු කැමතියි කිව්වා පොල් පැණි හදලා පොල් පැණි දෙක ඉන්දියාප්ප මැදට දාලා කන්න. මමත් එහෙම කාලා නැහැ කලින්. මමත් එහෙම කාපු නැති නිසා ඉතින් මමත් හරි මාසාවෙන් ඔන්න එයාට හදලා දුන්නා මේ පොල් පැණි. ඉතින් ෆස්ට් ටයිම් තමයි මමත් කෑවේ. ඒක මාරම රසයි යන්නේ. ඔයාලා try කරලා බලන්න ඉන්දියාප්පත් එක්ක පොල් පැණි කාලා. ඉතින් ඔන්න අපේ ෂියෝ පැංචා ඉන්නවා ෂේප් එකේ ටිකක් වෙලා එයා ඉන්නවා. ඉඳලා කම්මැලි වුණාම ඉතින් ඔන්න එයා අඬන්න ගන්නවා අතර ගන්නකම්ම
අඬනවා කියන්නේ නහයෙන් අඬනවා කියලා කියනවා. අපේ අම්මලා ආන් ඒ වගේ තමයි කින්ත්‍රිකගා කූ ගගා ඉන්නවා. ඉතින් මේ වෙද්දී දනු නිදි කියන්නේ ඇහැරිලා ඉන්නේ ෆෝන් එක ඔබ ඇඳට වෙලා ඉන්නවා කම්මලි කිටියෙක් වගේ. ඉතින් මම ශිවබබත් එක්ක ඔන්න වැඩ ටික කරගත්ත කොහොම හරි. ඔන්න මේක තමයි පොල් පැණි එක. ඉතින් පොල් පැණිත් හැදුවා ඉන්දියාපත් එක්කට කන්න. ඒකට මම ආයෙ පරුප්පු හොද්දකුත් හැදුවා. ඉතින් නෝමල් ඊයේ හදපු ඉන්දියාප කොත්තු එකක් තියෙනවා. ඉතින් කැමති විදියට කන්න එයාට ඔන්න මම උදේ කැම ටිකත් හැදුවා. මොකද එයාට අද වැඩ තියෙන දවසක්. එයා තව ටිකකින් වැඩට යනවා. අප්පච්චි වැඩට ගියා නෑ. සුදු පුතාගේ අප්පච්චි වැඩට ගියා නේද මැනිකේ? අන්න බලන්න ඕනෑන මග්ගයානේ දොයි මතක් ඇවිල්ලා. චූදි මොනිකට දෝ මතක් ඇවිල්ලා. යුනාට මෙයා බයිජගෙන දැන් නැගිට්ටේ. නේ බයිජගෙන නෑ නංගෙත්ත. අපි නියපොතු කපනවා කියන්න. මම සාමාන්‍යයෙන් මෙයාගේ නියපොතු කපන්න නිදාගත්තට පස්සේ සාමාන්‍ය බබේගේ නියපොතු කපන්න නිදාගත්තට පස්සේනේ. ඉතින් මම try කරා මෙහෙම ඉඳන් කපන්න. මේ ටික හොලවන්න තු ඉන්නවා. චූටි පැටියා නියපොතු වැවිලා නේ මැනිකේ. සමහර නියපොතු විතරයි වැවිලා තියෙන්නේ. චූටි මැනිකේ. ඔනේ බෑ හොලවනවා යා. අපෝ තූති ඇඟිල්ලක්වත් කැපුණොත් නේද? තූති ඇඟිල්ලක්වත් කැපුණොත් කොහමද අපි දලාගන්නේ නේ? අපච්චි වැඩට ගියා කියන්නේ. අපි අද එළියට යන්න හිතාගෙන ඉන්නේ ශිවබබත් එක්ක. අපි එළියට යන වීඩියෝ එක ගේන්නම් කියන්නේ. එළියට යන වීඩියෝ එක ගේන්නම් කියන්නනේ. අපි එහෙනම් බලමු මොකද කරන්නේ කියලා. මම අද දවසම ඔයාලත් එක්ක ඉන්න හිතාගෙන ඉන්නේ. දවසම කියන්නේ මට පුළුවන් ටයිම් එකක් වෙනකන්. බලමු මම අද දවස කොහොමද ගත කරන්නේ කියලා. නෝටි බබෙක් මෙන්න මේ ඉන්නේ. මේ සුද්දාගෙන ගෙදරට මේ සුද්දාගෙන නෝටි බබෙක් තමයි ඉන්නේ. ඉතින් ඔන්න දනු වැඩට ගියා. ඉතින් මම හිතුවා ශිවබබත් එක්ක චුට්ටක් එළියට යනවා කියලා. මොකද මෙහෙ ගෙවල් ඇතුළෙම අපි ගොඩාක් වෙලාවට එන ඉතින් අපි ඇවිදින්න යනවා තමයි. ඒ වුණාට සාමාන්‍යයෙන් සතිය දවස් 3-4ක් එක දිගට අපි ගෙදරට වෙලා තමයි ඉන්නේ. ඉතින් මම ඒක හිතුවා ශිවබබව චුට්ටක් එළියට එක්ක යනවා කියලා. ඉතින් දනුත් වැඩට ගිය නිසා ඔන්න ඉතින් ශිවබබයි මමයි මේ යන්න හදනේ චුට්ටක් එළියට. ඉතින් එතනට අපි ඔයාලා කලින් ගිහින් තියෙනවා. ඒත් එක්ක මම අපේ අම්මත් එක්කත් ගිහිල්ලා තියෙනවා. එතන මේ දවස්වල දැන් ජපානයේ ගස්වල කොළ කහ පාටයි. හරිම ලස්සනයි. ඉතින් ඒ වගේ තැනකට තමයි දැන් මම ශිවබබවත් එක්කගෙන යන්නේ. මොකද ශිවබබා පාරට බැසට පස්සේ වටපිට බලනවා. හරියට. ඉතින් මට හිතුණා එතනට යන එක හොඳයි කියලා. මම මුලදී හිතුවා දනු වැඩ කරන තැනට ෂොප් එකකට යන්නද කියලා. ඉතින් කොහොම හරි අන්තිමට ගියේ මම අර දැන් මං කිව්ව ගස් කහ පාට වෙලා තියෙන ප්ලේස් එකට. හයි කිය. හයි නේ බයි කිය. බයි. say bye. හරි අපි එහෙනම් යන මාගෙත් සෙට් වෙමු. හරි අපි එළියට දැන් මේ ශිවබබා වටපිට බල යනවා. සිදුමනික චුට්ටක් hina වෙන්න. එයාගේ තව දෙයක් තමයි එළියට බැසෙන පස්සේ එයා hina වෙනවා. හරි අඩුවේ මාත් එක්කයි දනුත් එක්කයි අනිත් අයත් එක්ක hina වෙනවා. නෝටි බබේ කිචි අපි හිතුණත් දනුගේ කඩේට යනවා බලමු. මොනකට කාලෙකේ මගේ පරණ මම මෙහෙට ආවට පස්සේ ගත්ත මුලින්ම සන්ග්ලාස් දෙක හම්බුණා. ඉතින් ඒක දාගත්තා. ලස්සනයිද? යාගේ අම්මියා ලස්සනයිද කියන්න. ෂියෝවනික අද ටිකක් සීතල අඩුයි. මා කියන්නේ ගොඩාක් සීතල අඩුයි අද. මම ආස මේ වගේ දවස්වල තමයි ඉන්නේ. නේ.
කිව්ව ලස්සන ප්ලේස් එකට තමයි දැන් මේ ආවේ. ඉතින් මෙතන අපේ වීඩියෝස් බලපු ඔයාලා සමහර අය දන්නවා මොකද මම මෙතනට අම්මත් එක්ක ආවා ඒ vlogs ඔයාලත් එක්ක share කරගත්තා. ඉතින් ඔන්න මේ දවස්වල ගස්වල කොළ කහ පාටයි රතු පාටයි එක පාට. ඉතින් ඔන්න මෙතන ඒක බලන්න ශිව පාට පෙන්වන්න තමයි මෙතනට ආවේ. අස්සනයි නේ. නේද? අස්සනයි නේ. අන්න තියෙනවා මම දුර දැක්කා නාරංග ගහකුම් ගොඩක් ගෙඩ තියෙනවා. යක් මේකෙත් අපි ලස්සන මේ වීඩියෝ එකක් ගමු. හැබැයි කඩන්න බෑ. මෙහෙම කඩන්න. මල්ට පෙන්නන්න. වව්. බහන්නට බඩු වයිඩ් බඩු ලගන. හරි ඔන්න ඉතින් ශිව බබාටත් එතන පෙන්නලා ඔයාලටත් ඉතින් පෙන්නන්න ඕන චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ඔන්න ඉතින් මම යනවා මං ගැන හිතන්න. ඇයි මං ගැන හිතන්නේ නැද්ද? ඔන්න ඉතින් මං ආවා මං කැමතිම චොක්ලට් එක කන්න. මම මේ දවස්වල කැමතිම චොක්ලට් එක තමයි කාන එක. එතකොට මම කලින් දවස් ටිකේ චුට්ටක් මං කැමති චුට්ටක් නේ මං ගොඩක් කැමති. ඒ කියන්නේ ඒ කාලෙන් කාලට වෙනස් වෙනවනේ. මං ඒ දවස්වල කැමති එක තමයි මේජි එක. ඒකත් මාරම රසයි. දැන් මේ දවස්වල කැමති ගාන එකට. ඒ දෙකේ වෙනස තමයි ගාන චොක්ලට් එකේ ටිකක් සීනි රස වැඩි, චොක්ලට් රස අඩුයි. මේජි එකේ චොක්ලට් රස ටිකක් වැඩි, සීනි රසට වඩා චොක්ලට් රස ගොඩක් තියෙනවා. ඉතින් මම අර ආසයි චොක්ලට් රසට. කොහොම හරි මට මේජි එක මිස් වුණා. මං හිතන්නේ මට දනු දවසක් ගාන චොක්ලට් එක ගෙනල්ලා දුන්නා. ඒකත් එක්ක කෑවට පස්සේ මං චුට්ටක් මට මේජි එක මිස් වුණා. ඉතින් දැන් ඒක නිසා ඔන්න මේ දවස්වල මං කන්න කැමතිම චොක්ලට් එක තමයි ගානා චොක්ලට් එක. හරි. ඉතින් ඔන්න මේ තියෙන ජපානයේ තියෙන බෙන්තෝ. ඒ කියන්නේ අපේ ලංකාවේ තියෙන කෙසෙල් කොලේ බත් එක. එතකොට අපි ගෙදර බඳින බත් එක තියෙන ඒ වගේ බත් එකට සමාන මෙහි තියෙන බත් එක තමයි ඉතින් ඔය බොක්ස් එකේ දාලා තියෙන බෙන්තෝ එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම චොක්ලට් එකත් අරගෙන ඊට පස්සේ ඉතින් දැන් මේ යන්නේ ගෙදරට. ඉතින් ඔතන එහා පැත්තේ තමයි අර අතන පේන තැඹිලි පාට බිල්ඩින් එක තමයි අපේ ගෙදර. මේ තියෙන වාහන තමයි අපිට ලයිසන් එක තියෙනවා නම් අපිට මේක රෙන්ට් එකක් විදියට වාහන අරන් යන්න පුළුවන්. මෙතන ගොඩක් වාහන තියෙනවා. කැමති විදියට අරන් යන්න පුළුවන්. වාහන සාමාන්‍යයෙන් 10ක් විතර තියෙනවා මේ හරියේ. අර එහායින් තියෙන වාහන නෙවෙයි මෙන්න මේ ඒරියා එකේ තියෙන වාහන. ඉතින් මෙතන තමයි ඉතින් අද දවස. ඉතින් ඔන්න ගෙදර ආවා. අස් කරන්න තියෙන්නේ දැන් මට හවස් වෙන්න කලින් යන්න ඕන නිසා මුකුත් මස් කරේ නෑ. හිමම ගියා. නැත්නම් ශිව බබාට හවසට සීදලා හැදෙනවනේ. තෝයි. ඉතින් මේ දැන් ශිව බබා යාගේ ඇඳෙන් තියලා දැන් මට තියෙන ගෙවල් අස් කරන්න. එහෙනම් ඒ වැඩ ටික කරමු. මහන්සි ටිකක් මං චොක්ලට් එකක් ගෙනාවනේ. මට දැන් එකක් කන්න ඕන. ඒක කනකම් සුබන්නේ. හරි. එහෙනම් ඉතින් vlog එක මෙතනින් ඉවරයි. මනත් මහන්සි ශිව බබාට දොයි. ඉතින් මේ අනිතින් දනු නැති vlog එකක් මේක. ආල්ට බෝරින් නැත ඇති කියලා හිතනවා. එහෙනම් ඉතින් ආල්ට බෝරින් නැත්තම් කමෙන්ට් එකක් දාන්න. ඉඳලා හිටලා මේ වගේ vlog එකක් ගේන්නම්. මට හරි කම්මලි තනියම වීඩියෝ කරන්න මම වලට කල්නුත් කිව්වා දනුනුත් මට හරි කම්මලි. ඒකට මම අද ඔන්න vlog එකක් ගත්තා. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමට ඉන්න.
හරි ඔන්න ඉතින් ශිව බබත් දොයි මම දැන් ශිව බබාගේ නිය පුතු ටිකත් කැපුවා දැන් ශිව බබාව නාවන්න ඕන මොකද මම දැන් යා දවස් දෙක තුනක් නෑවුවේ නැහැ යාට චූරින් බිරිස්සාවක් තිබුණා ඉතින් ඒක නිසා නෑවුවේ නැහැ ඉතින් අද නාවන්නත් ඕන අද ගොඩක් බිසි දවසක් ඉතින් එහෙනම් ඉතින් vlog එක මම මෙතනින් ඉවර කරනවා මොකද ඉතුරු ටික කරගන්න ඉක්මනට කරලා මාස්ටර්ට නිදා ගන්න ඕන මොකද මේ ඔයාලා දන්නවනේ ශිව බබා චුට්ට රැට හැරගෙන ඉන්න කෙනෙක්නේ ඉතින් දවල් වලට තමයි මාස්ටර්ට නිදාගන්නේ මමත් තියෙන වැඩ ඉක්මනට කරලා චුට්ටක් නිදා ගන්න ඕන එහෙනම් සතුටින් පරිස්සමින් ඉන්න भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए बेवफा हम नहीं बेवफा तुम नहीं तो क्यों इतने